සල්ලි ටිකක් හම්බුන ගමන් කරන්න ඕන ලෝකෙට පේන්න ලොකු වාහනයක් ගෙනල්ලා TikTok එකට දාන එකවත් එහෙම දාලා ඉවර වෙලා මුළු ජීවිතේම කඹරන එකවත් නෙවෙයි. මුලින් හොඳට සල්ලි හම්බ කරන්න. ඊට පස්සේ ඒ සල්ලි ද්‍රව්‍ය බවට පත් කරන්නේ නැතුව, ඒ කියන්නේ සල්ලි වලින් විවිධ දේවල් මිලදී ගන්න නැතුව, ඒ සල්ලි වලින් assets නිර්මාණය කරන්න. assets කියලා කියන්නේ මුදල් උපයන දේවල්. business එකක්, rent එකට දෙන ගෙයක්, apartment එකක්, මේ වගේ නිරතුරුව cash flow වෙන දෙයකට අපි කියනවා asset එකක් කියලා. ඉතින් ඊට පස්සේ ඒ asset එකකින් ලැබෙන මුදලුත් නැවත reinvest කරන්න. ඊට පස්සේ හොඳ emergency fund එකක් හදාගන්න. ඒ කිව්වේ තමන්ට තමන්ගේ රැකියාව ව්‍යාපාරය නැතුව මාස 6ක් අවුරුද්දක් වුණත් පහසුවෙන් ඉන්න පුළුවන් විදිහේ fund එකක්. ඊට පස්සේ cash flow එකක් හොඳට හැදුනට පස්සේ තමන්ට පුළුවන් තමන්ගේ cash flow එකට ගැලපෙන වාහනයක් ගන්න. cash flow එකට ගැලපෙන ගෙයක් හදා ගන්න. මතක තියාගන්න මේ social media වලින් පෙන්වන බොරු හීන ඔලුවට අරගෙන තමන්ගේ මානසික නිදහස නැති කරගන්න එපා. අදම plan එකක් හදාගන්න.